හයි හැමෝටම good morning. ඔන්න ඉතින් වැස්සෙම අපි තලව කැලේ යන්න පිටත් වුණා පොඩි නිවාඩුවකට. ඉතින් මේ නම් අපි තාම නුවරින් යන ගමන් ඉන්නේ. අපි තලව කැලේට යන්න කලින් අප්පච්චිට මස්කෙලිය වැඩක් තිබුණා කරගන්න. ඉතින් අපි මස්කෙලිය පැත්තෙන් තමයි තලව කැලේට ගියේ. මට හරියටම පාර දන්නේ නැහැ. මේ තියෙන්නේ මස්කෙලිය ජලාශය. හරියනම් මාරම ලස්සනයි. දැන් නම් වැස්ස හොඳටම අඩු කරලා තියෙන්නේ. ඔන්න ඉතින් ආපහු වහින්න පටන් ගත්තා. ඉස්සරහා පාරේ වාහනයක් එනවද කියලාවත් පේන්නේ නැති වෙන තරම්ම. වැස්සෙම අපි ඉතින් කමල් අංකල්ගේ ගෙදරට ආවා. අප්පච්චිගේ යාළුවා කමල් අංකල්ගේ ගෙදර තමයි අපි නතර වෙන්නේ. ඉතින් ආපු ගාම වොෂ් එකක් දාගෙන මම මගේ රිසර්ච් එකේ හදන්න තිබුණු ඒවා හදන්න පටන් ගත්තා. පහුවෙනිදා උදේ ඉතින් මේ අපි පූඩලුවේ යන ගමන් ඒත් අප්පච්චිගේ වැඩකට මේ පැත්ත හරිම ලස්සනයි නතර වෙන්න හිතෙනවා. බලන හැම පැත්තම කොළ පාටයි. ඉතින් හරිම ආස හිතෙනවා. අනික මාර විදිහට මයින්ඩ් එක රිලැක්ස් වෙනවා මේ පාරවල් වල ඇවිදිද්දි. පූඩලුවේ ගිහිල්ලා ඇවිල්ලා හවස ඉතින් අපි ආයෙ තලව කැලේ ටවුන් එකට ආවා. පොඩි බඩගින්නක් ඇවිල්ලා බිත්තර රොටි කන්න තමයි අපි ආවේ. ඊට පස්සේ ඉතින් ඒ ටික ඉවරලා අපි එහෙමම කමල් අංකල්ගේ ගෙදර ගියා රෑ වුණ නිසා. මේ ඉතින් නංගිමයි ගෙදර යන්න පිටත් වෙන්න යන්නේ. අපි කෝච්චියේ තමයි ගෙදර යන්න හදන්නේ. කමල් අංකල්ගේ ගෙදර ඉඳන් තේවත්තක් මැදින් ගිහිල්ලා යන්න පුළුවන් රේල් පාරට. අපි මේ ඉතින් තේවත්ත මැදින් රේල් පාරට යන ගමන් ඉන්නේ. අන්න පල්ලෙහා රේල් පාර පේනවා. මේ පැත්තත් මාරම ලස්සනයි. අපි කිව්වා ඉතින් රේල් පාරෙන් යමු කියලා. මේ මහ පාරෙන් යන්නේ නැතුව අපි රේල් පාරේ ඇවිදින්න ආසයි නංගීමයි දෙන්නම. ඒ නිසා ඒ අතර ඉතින් TikTok එකට දාන්න වීඩියෝස් ටිකකුත් ගත්තා මම. නංගි තමයි ඉතින් මගේ කැමරාමන්. එයා ඉතින් ලස්සනට ඒ ටික අරගෙන දුන්නා. ට්‍රේන් එකෙන්නත් වෙලාව තියෙන නිසා අපි ඉතින් කතාවක් දාගෙනම ඇවිදගෙන ගියා. මේ ඉන්නේ කමල් අංකල්. ඉතින් හිමින් කෝලම් කර ඇවිදගෙන ඇවිල්ලා ඔන්න අපි ස්ටේෂන් එකටත් ආවා. කලින් ස්ටේෂන් එකට ආවට ඇත්තටම වැඩක් වුණේ නැහැ. කෝච්චියේ පැය භාගයක් පරක්කුයි කියලා අනවුන්ස්මන්ට් එකකුත් දුන්නා. ඔන්න ඉතින් උඩරට මැණිකෙට නැගලා නංගිමයි නුවරට එන්න පිටත් වුණා. මේ පැත්ත මාරම ලස්සනයි. මේ ට්‍රේන් එකේ යනකොට වීව් එක පේන විදිහ මාරම ආස හිතන පරිසරයක් තියෙන්නේ. මෙතන නම් කොහෙද කියලා මට මතක නැහැ. මෙතන නතර කරලා තිබුණා ට්‍රේන් එක ටිකක් වෙලා. සීට් දෙකක් අල්ලගත්තට වැඩක් නැහැ. නංගිමයි වැඩි හරියක් දොරේ තමයි ආවේ ආස නිසා. ඔන්න ඉතින් අපි නුවරට ළඟයි. නංගිගේ මගේ නිවාඩුව ඉතින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි බයි.